අර්නස් රදර්ෆර්ඩ් විසින් ඉදිරිපත් කරන ලද න්‍යෂ්ටික ආකෘතිය ගොඩනැගීම සඳහා ඔහු විසින් සිහින් සිදුරක් සහිත ඊයම් කුටීරයක තබන ලද ඇල්ෆාන්සු පිට කළ හැකි විකිරණශීලී ද්‍රව්‍යයක් භාවිත කරන ලදී. මේ සඳහා සිංක් සල්ෆයිඩ් ආලේපිත ප්‍රතිදීපන තිරයක් භාවිතයෙන් තුනී රන් පත්‍රයක් විවර්තනය කළ විට ඇල්ෆාන්සු වල හැසිරීම අධ්‍යයනය කිරීම මගින් අදාළ නිරීක්ෂණ ඔස්සේ නිගමනයන්ට එළඹී ඇත. ඊයම් කුටීරය තුළ පවතින ඇල්ෆාන්ෂූන් ඉන් පිටතට පැමිණෙන ආකාරය මෙමගින් අපට බලාගන්න පුළුවන්. මෙහිදී රදර්ෆර්ඩ් නිරීක්ෂණය කරන ලද්දේ ඇල්ෆාන්ෂූලින් වැඩි ප්‍රමාණයක් රන් පත්‍රය හරහා විනිවිද යන බවයි. මෙමගින් පරමාණුවේ වැඩි ප්‍රමාණයක් හිස්ව පවතින බව නිගමනය කරන ලදී. තවද ඇතැම් සුළු අංශු ප්‍රමාණයක් ගමන් මඟ වෙනස් කරන අතර තවත් අංශු ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගමන් මඟ වෙනස් කර නැවත හැරී ගමන් කරන බව දක්නට ලැබෙනවා. මෙමගින් නිගමනය කරන ලද්දේ ධනාරෝපිත ප්‍රෝටෝන න්‍යෂ්ටි නම් කුඩා ප්‍රදේශයක රැස්ව පවතින බව. එම ලබාගත් නිරීක්ෂණ පදනම් කරගනිමින් රදර්ෆර්ඩ් විසින් න්‍යෂ්ටික ආකෘතිය ඉදිරිපත් කරනවා. එමගින් ඉදිරිපත් කරන ලද්දේ පරමාණු ස්කන්ධයෙන් වැඩි ප්‍රමාණයක් න්‍යෂ්ටිය නම් කුඩා ප්‍රදේශයක එක්ව පවතින බව. මෙම පරීක්ෂණය තුළදී ඇල්ෆාන්සු වල හැසිරීම තවදුරටත් විස්තර කිරීම මේ ආකාරයෙන් අපිට බලන්න පුළුවන්. අර්නස් රදර්ෆර්ඩ් විසින් ඉදිරිපත් කරන ලද න්‍යෂ්ටික ආකෘතිය මෙම රූප සටහනින් දැක්වෙන අතර මෙහි ධනාරෝපිත ප්‍රෝටෝන න්‍යෂ්ටිය තුළ එක් රැස්ව පවතින අතර ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් තුළ භ්‍රමණය වෙමින් පවතී. සාරාංශයක් ලෙස ගතහොත් 1909 පමණ කාලය වන විට මෙම රන්පත් පරීක්ෂාව සිදු කර තිබෙනවා. තවද මෙහිදී ඇල්ෆාන්ෂූන්ගේ හැසිරීම් රටාව මේ ආකාරයෙන් නිරීක්ෂණය කරලා තියෙනවා. තවද ධනාරෝපිත අංශූන් න්‍යෂ්ටි නම් ප්‍රදේශයක රැස්ව පවතින බවත්, පරමාණු ස්කන්ධයෙන් වැඩි ප්‍රමාණයක් න්‍යෂ්ටිය තුළ පවතින බවත්, ඉලෙක්ට්‍රෝන පරමාණුක ශක්ති මට්ටම් වල ගමන් කරන බවත්, පරමාණුවට සාපේක්ෂව න්‍යෂ්ටි ඉතා කුඩා බවත් නිගමන ලෙස ඉදිරිපත් කර ඇත.